අද දේශකයන්න් වහන්සේ අතිපූජ්‍ය අග්ගමහා පඬිත බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක මාහිමිපාණන් වහන්සේ. අවසරයි ස්වාමී. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පරේ විහිංසකා භවිස්සanti මයම් පන අවිහිංසකා භවිස්සාමාති. ඒවං හිවෝ භික්ඛවේ සික්ඛිතබ්බං. මෙය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවකි. මෙහි තේරුම අන් අය අනුන් පෙලන්නෝ වන්නාහ. එහෙත් මෙහි අප අනුන් නොපෙළෙන අහිංසකයන් විය යුතුයි. මෙසේ මහණෙනි තොප හික්මිය යුතුයි, උගත යුතුයි, පුහුණු විය යුතුයි. අප හැමදෙනාම සැප පහසු කැමැති අයයි. දුක් හිරිහැර විඳින්නට මා සතුටු නැත. අන් අයත් මාසේම දුක් හිරිහැර වලට කැමති නැත. මට වෙන කෙනෙකුන් හිරිහැරයක් කරතොත්, මට විපතක් වතොත්, ඒ වෙලාවෙහිදී මගේ හිතට කොතරම් දුකෙක්ද? මාසේම නොවේද අන් අයත් ඒ අයටත් හිරිහැර වෙන විට ඒ අයගේ හිතට දුක් ඇති වෙනවා නොවේද? මා ලබන්නට නොකමැති දුකක්, හිරිහැරයක් මාසේම ඒට නොකමැති අන් අයට දීම කොච්චර නපුරුකමක්ද කියා පළමු කොට හිතා බලන්න. මේ යුක්ති ධර්මය අප හැම ක්‍රියාවකදීම හිතිය යුතුයි. අනුන්හට දුකක්, හිරිහැරයක් නොදී කරුණාවෙන් පවතින්නට පුරුදු විය යුතුයි. වඩා දුබල, එනම් හවිහත්තියෙන් අඩු, පෝසත්කමින් අඩු, උගත්කමින් අඩු, බලයෙන් අඩු අය බොහොමයි. ඒ කවුරුනුත් තමනට වඩා බලවත් අයගෙන් විතර උදව් පදව් බලාපොරොත්තු වෙනවා. ඒ අයට අප අනුකම්පා කළ යුතුයි, උදව් කළ යුතුයි. මිනිසුන්හට පමණක් නොවේයි, හැම තිරිසනාටත් අප කරුණාවත් විය යුතුයි. තිරිසන් සතුන් අපට වඩා දුබල අය. අපට තරම් නුවණක් උන්ට නැහැ. උන් ඉතා පුංචි කාරණේදී පවා බිය ගන්නවා, කලබල වෙනවා. සමහර සතුන් ඒ කලබලයේ පිට අප පස්සේ එලවන්නටත් පුළුවන්. සමහර සතුන්
අප සපා කන්නටත් පුළුවන්. ඒ ඔවුන්ගේ මහත් බය නිසා උන්ගෙන් කෙරෙන දෑ උන්හට වඩා නුවණ ඇති අප දැනගන්නට ඕන, තේරුම් ගන්නට ඕන. ඒ ගැන අප තරහ ගන්නට වටින්නේ නැහැ. අප උන් බිය නොගන්නන්නට පරිස්සම් විය යුතුයි. උන් අපට කරදරයක් කළත් අප ඒයින් බේරෙන්නටම වෑයම් කරන විස ඒ මෝඩ අසරණයන් හට Tamanගේ දුක කියන්නට බැරි තරම් ගොළු ඒ දුප්පතුන් හට විපත් කරන එක නම් මිනිස්සු වූ අපට වටින්නේ නැහැ. මොකක්වත් නොතේරෙන අතදරුවෙකු අපේ අත විකුවොත් අප ඒ දරුවාට ගහන බනින එක හරිද? ඒ පුංචි දරුවා මොනවද දන්නේ? අප කොහොම හරි අපේ අත බේරා ගැනීමයි කළ යුත්තේ. බලු බලල් සර්ප ආදී සතුන් ගැනත් අප මෙසේ හිතන්නටත් කරුණාවෙන් ඔවුන් ගැන පවතින්නටත් හිත තබා ගත යුතුයි. ඇතැම් අය දුබල අයනට, දුර්වල අයට විහිළු තහළු කරනවා. අසරණ මිනිසුන් හට, ලෙඩුන් හට, මහලු අයට විහිළු තහළු කිරීම අකරුණාවන්ත අයගේ ගතියක්. නපුරු ගති ඇති සමහරු අසරණයන්ගෙන් වැඩ ගන්නට හැරහෙනවා. ඔවුන් හට දුක් දෙනවා, තලනවා, පෙළෙනවා. ඉතා ස්වල්ප වරදෙහිදී සමාවක් නොදී එළවා දමනවා. හොඳ අය නම් ඒ නපුරු කම් වලට කවදාවත් කැමති වන්නේ නැහැ. කෝ ධර්මෝ භූත දයා මේ පෙරසිටි උතුමන්ගේ කියමන. මෙහි තේරුම නම් ධර්මයේ අනු කුමක්ද? සත්ව කරුණාවයි. සත්ව කරුණාවක් නැති තැන ධර්මයක් නැහැ, ආගමක් නැහැ. හරි හැටියට ආගම පිළිපදිනා තැනැත්තන් තුල සතුන්හට කරුණාව ඇති වන්නටම ඕන. අනුන්හට හිංසා පීඩා කරන අය හොඳ උදවිය වෙන්නේ නැහැයි කියා නොඑක් තැනදී අපේ බුදුහාමුදුරන් වහන්සේ වදාරලා තිබෙනවා. උන්වහන්සේ අපට වදාළේ සතුන්හට හිංසා කරන්න එපා, සතුන් රිදවන්න එපා, සතුන් මරන්න එපා, සතුන් මරුමට රුකුල් දෙන්න එපා. අනුන්හට අලාභ කරන්න එපා, නපුරු බස් වලින් අනුන්හට ඇනුම් බැනුම් වලින් අනුන්ගේ සිත් පාරන්න එපා කියා නේද? අප හොඳ මිනිසුන් වෙන්නට නම් උන්වහන්සේ වදාළ අන්දමටම අප හැම විටම අහිංසක විය යුතුයි. අන්හට කරුණාවත් විය යුතුයි. එක් දවසක බුදුහාමුදුරුවන් වහන්සේ සවැත් නුවර පිණ්ඩපාතයේ වැඩියා. ඒ වෙලාවේ එක් තැනක ළමයින් රංචුවක් ගරණියෙකුට ලී වලින් ගහමින් සිටියා. බුදුරජාණන් වහන්සේ ඒ දැක එතනට වැඩියා. ළමයිනේ, ඔබ මොකද මේ කරන්නේ කියලා විචාලා. අප මේ විසකුරු සතාට ගහනවායි ළමන් කිව්වා. ඒ ඇයි කියා බුදුහාමුදුරුවන් වහන්සේ අසාවදාලා. මූ අප හපනවා ඇති ඒ හන්දයි කියලා ඒ ළමයින් කිව්වා. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා, ළමයිනේ, තමනට සැප ලබන්නට හිතාගෙන අන්හට පීඩා කිරීම නම් හොඳ නැහැ. එබඳු නපුරුකම් කරන උදවියට උපන් තැනදී දුක් කරදරයි ලැබෙන්නේ. මෙලවදී දුක් කරදර ලැබෙනවා. ඔබට කවුරුන් හරි ගැහුවොත් හිදෙනවා නෙවේද? ඒ වගේම නෙවද ඒ අසරණ සතාටත් හිදෙන්නේ. ඉතින් ඔබ සැපක් ලබන්නට හිතාගෙන අන් කෙනෙකුට දුක් දීම හරි නෑ නෙවේද කියලා වදාළා. ළමයින් ඒ අවවාදේ පිළිගත්. ඉන්පස්සේ කවරදාකවත් සතුන්ට හිංසා පීඩා කළේ නෑ. මේ ළමයින් කරුණාවන්ත බුදුහාමුදුරන්ගේ ධනුමැතිකමට ඇහුම්කම් දුන්නා. ඒ වගේම අපත් ඒ අවවාදයේ හැටියටම උන්වහන්සේගේ වචනය ආදරෙන් පිළිගෙන කරුණාවන්ත විය යුතු නේද? අනුනට හිංසා පීඩා කිරීමෙන් අප වැළකී යුතුයි. එක් ගැහැණියක තමාගේ සමියාත් ළමයින් දෙන්නාත් එක්ක ගමට එන්නට පිටත් වුණා. මගදී ඇගේ සමියා සර්පයෙකු දෂ්ට කිරීමෙන් මලා. තව දුරක් යන විට ඇගේ දරුවෙකු ගඟේ වැටී මලා. පුංචි මත දරුවා උකුස්සකු අරගෙන ගියා. ඒ ස්ත්‍රිය හඬ හඬා ගම දිහාවට දුවගෙන ආවා. මගදී මහවැස්සෙන් ගේ කඩා වැටි ඇගේ පියාත් මෑණියනුත් සහෝදරයාත් මරුණු විත්තිය මගදී අහන්ට ලැබුණා. එයින් ඇය වඩාත් ශෝකයට පත් වුණා. එයින්ම උමතු වුණා. විලාප කියා අඬ මේ ඇත දූපන ඇවිදින්නට පටන් ගත්තා. ඇගේ වස්ත්‍රයේ පවා ගැලවී වැටෙනවා ඈ දැනගත්තේ නැහැ. මිනිසුන් Taman ඉන්න පැත්තටවත්
ඇයට එන්නට ඉඩ දුන්නේ නැහැ. ගලින් මොලින් ගහලා ඈ එලවා දැමුවා. අන්තිමේදී ඇය බුදුහාමුදුරන් වැඩ ඉන්න ජේතවනාරාමේ දිහාවට දිවගෙන ආවා. සමහරුන් ඇය එලවා දමන්නට ලැහැත්ති වුණා. කරුණාවන්ත බුදුහාමුදුරන් වහන්සේ එය දැකලා ඇය එලවන්න එපා, මෙහාට එන්නට ඉඩ දීපල්ලා කියා වදාලා. එවිට ඔවුන් ඇයට එන්නට ඉඩ දුන්නා. ඇයද බුදුහාමුදුරන් වහන්සේ වැඩ ඉන්න තැනට ආවා. කිට්ටුවටම ආවා. වැඳ වැටුණා. අනේ හාමුදුරනේ මට පිහිට වෙන්න කියා ඉල්ලුවා. ඇයට වුණ සියලු විපත කියා හිටියා. බුදුරජාණන් වහන්සේ ඇයට කරුණාවෙන් කතා කළා. ලෝකයේ දුක් කරදර ඇති තැනක් බව ඇයට තෝරා දුන්නා. ඇගේ හිත සැනසෙන අන්දමටම අවවාද කළා. ඒ අසා ඇය ශෝකේ නිවා ගත්තා. ඉන්පසු මෙහෙණින් ළඟ මහාන වෙලා බණ දහම් ඉගෙනගෙන මේ බුද්ධ ශාසනයෙහි උසස්ම රහත් මෙහෙණියක් වූ ශාසනය බෙබළුවා. අසරණ පිස්සකු හෝ දුර්වල සතකු හෝ දැකලා ගල් මුල් ගැසීම, එලවා දැමීම අකරුණාවන්ත අයගේ ගතිය. එදා බුදුහාමුදුරුවන් වහන්සේ නොහිටියා නම්, ඒ අසරණ ස්ත්‍රියට අනුකම්පා නොකළා නම් ඊළඟට ඇයට වෙන්න තිබුණේ අකාල මරණයට යෑමයි. සත්පුරුෂ හොඳ අය කිසි කලක නපුරුකම් කරන්නේ නැහැ. Taman ළඟට එන අසරණයන් එලවා දමන්නේ නැහැ. මේ පරානුකම්පාව බුදුහාමුදුරන් වහන්සේ අපට උගන්වාපු ධර්ම වලින් එක්තරා විශිෂ්ට එකක්. අප එය පුරුදු කළ යුතුයි. මෙය තමා සත්පුරුෂ ගුණ. එක් පන්සලක 30 නැමැති හාමුදුරු නමක් වුණා. වතාවක උන්වහන්සේට නපුරු කුෂ්ඨ රෝගයක් හැදුණා. එයින් ඇඟ හැමතැනම බිබිරි නැගිලා මහත් වුණා. යොඩම් ගෙඩි බෙලගෙඩි තරමට ඒවා මහත් වුණා. පසුව ඒවා පිපිරිලා ඇඟ පුරාම ලේත් සෙරවත් ගලන්නට වුණා. මුළු ඇඟම ලේන් සෙරවින් වැකෙන තරම් වුණා. කිසිම බේතකින් සනීපයක් වුණේ නැහැ. දවසක් බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානයට වැඩියා. එහි ඒ ලෙඩාට සාත්තුවටවත් කිසි කෙනෙකුන් හිටියේ නැහැ. ඒ ලෙඩාට බීමට වතුර පොතක් දෙන්නටවත් කෙනෙකුන් හිටියේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මුළු පන්සලම හැමතැනම ඇවිද්දා. හැමතැනම දුගඳ හමන තැනක් වෙලා තිබුණා. එහි ගැවසුනේ නිලමැස්සන් පමණයි. බුදුහාමුදුරන් වහන්සේ ආනන්ද හාමුදුරන් සමග එහි වැඩිලා ඒ ලෙඩා දිහා බැලුවා. හැලියක් සෝදලා බුදුහාමුදුරන් වහන්සේම වතුර වක් කරලා ලිපේ තැබුවා. වතුර උණුවම කල් එතන උන්නා. ඒ ලෙඩ හාමුදුරන් වහන්සේගේ සිවුරු සෝදන්නට ආනන්ද හාමුදුරන්ට බාර දීලා බුදුහාමුදුරන් වහන්සේම ඒ ලෙඩා ලං කරගෙන අතින් සෙමින් වතුර වක්කර ශරීරයේ හීන් සැරේ සේදුවා. සිවුරු වේරුණයින් පස්සේ ඒවා ප්‍රෝවලා ඇඳක හාන්සි කළා. සනීප ගතිය ලැබුණයින් පස්සේ බණවදාරලා ඒ හාමුදුරුවන් හට උසස්ම නුවණ ලැබෙන්නට සැලැස්සුවා. එහි ප්‍රතිඵල වශයෙන් ඒ ධර්ම දේශනාව අවසානයේදී ඒ තෙරුන් වහන්සේ එහිදීම රහත් වුණා. මේ වගේම තවත් දවසක බුදුරජාණන් වහන්සේ අතිසාරයෙන් පෙළෙන හාමුදුරු කෙනෙකුන් බලන්නට වැඩියා. ඒ දෙදා සනීපෙන් හිටි දවස්වල කාටවත් සැලකුවේ නැති තදපරුෂ කෙනෙක්. ඒ හන්දා ලෙඩ වුණයින් පස්සේ උපස්ථානයට කිසි කෙනෙකුන් හිටියේ නැහැ. අන්තිමේදී දොරට පිළට යා ගන්නටත් බැරුව මල මූත්‍ර ගොඩේම වැතිරී වුණා. බුදුරජාණන් වහන්සේ වැඩියේ ඒ වෙලේ. බුදුහාමුදුරුවන් වහන්සේත් ආනන්ද හාමුදුරුවනුත් එක්ක ඒ ලෙඩා නෑවුවා. ඒට පසු ඇඟ තෙත මාත්තු කරලා සිවුරු පොරවලා ඇඳක සැතැප්පුවා. මේ කාරණේදී බුදුහාමුදුරුවන් වහන්සේ අන් හාමුදුරුවරුන්ට කතා කරලා මට සලකන අය ගෙලනුන් හට ලෙඩුන් හට සලකන්නට ඕන. මට හරියට සැලකුවා වෙන්නේ මේ මගේ කීමට සැලකුවොත් තමා කියලා වදාලා. බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්වූ මේ පාඩම අප හොඳට හිතට ගත යුතුයි. අසරණ ලෙඩකු දුටුවා වගේ මගෑරලා යාම අසත්පුරුෂකම. සමහර විට කෙනෙකු කෑම බීම නැතිකමින් හෝ ලෙඩ දුකකින් හෝ කිසි දෙයක් කර කියා ගන්නට
බැරිව මග වැටිලා උදිය ගන්නවා. එවන්නක දුටු හැටි ළඟට ඔබෙන් ඒ වෙලාවට සුදුසු සාත්තුවක් කළ යුතුමයි. බුද්ධාගම කාර්යාගේ වැඩපිළිවෙල ඔබඳු විය යුතුයි. එබඳු තැනදී අහක බලාගෙන ගොහින් විහාරයකදී බුදු පිළිමයක් ඉදිරියේ 84000ක් පහන් පත්තු කළත් මල් වට්ටි ලක්ෂයක් පත්තු කළත් එය බුදුහාමුදුරුවන්ට කරපු නිසි පූජාවක් වන්නේ නැහැ. මිනිසුන් හට විතරක් නෙවෙයි බඩගින්නෙන් හෝ ලෙඩ දුකකින් හෝ පීඩා විඳින තිරසනාටත් අප කරුණාවන්ත විය යුතුයි. කන්නට දෙයක් නැතිව බඩගින්නෙන් පාර අයිනේ වැටී සිටින අසරණ බල්ලකු හෝ බරලකු හෝ වෙන යම් සතුකු දුටුවොත් අපට පිළිවන් අන්දමින් ඌට මොකක්වත් කන්නට ගෙනවුත් දීම කළ යුතු දෙයක්. ලෙඩ හැදී කෙට්ටු වී ලොම් වැටුණු කුෂ්ඨ හැදුණු බලු බලල් ආදී සතුකු දුටුවාම සමහරුන් ගල් මුල් වලින් ගසා එලවා දමනවා. අසරණයාට උදව් කළ යුතු තැන ගැහිම එලවා දැමීම ඌ තවත් අමාරුවටම දැමීම අපරාධයක්. එබඳු තැනදී අපේ බුදුහාමුදුරන් කලේ ඔවුන්ට උදව් කරන එකයි. අපත් ඒ වගේම පැවතිය යුතුයි. ඔවුන්ට කන්නට දී ආදරයෙන් කරුණාවෙන් පැවතිය යුතුයි. අකරුණාව බුද්ධ ආගම නෙවෙයි මායාගේ පැත්තගත් අයගේ ගතියක්. කොසඹෑ නුවර උදේන රජුරුවන්ගේ භද්‍රවතිකා නම් ඇතින්නක් සිටියා. ඇය තරුණ කාලයේදී යුද්ධවලදී රජුරුවන් හට ජය ලබා දී බොහෝ දස්කම් කළා. රජුරුවනුත් ඒ කාලේ ඇයට බොහොම ඉහළින් ඉඳුම් හිටුම් කෑම් බීම් සලස්වා දුන්නා. පසුව ඇය හොඳටම මහලු වූ අවදියේදී ඇගේ දස්කම් නැති වුණා. රජුරුවනුත් ඇයට සැලකිල්ල අත්හැරියා. අන්තිමේදී ඇය කාත් කවුරුවත් නැතුව පාර අද්දර කැලේකට වී මොකමකවත් කමින් අමාරුවෙන් කල දවස ගෙව්වා. දවසක් බුදුරජාණන් වහන්සේ ඒ පැත්තේ පිණ්ඩපාතේ වැඩියා. ඇය බුදුහාමුදුරන් වහන්සේ දුටුවා. දැකලා ළඟට ආවා. ඇවිත් දනගසලා ඇඬුවා. ඇගේ භාෂාවෙන් මොනවාදෝ කීවා. බුදුරජාණන් වහන්සේ ඈ කී දෑ තේරුම් ගත්තා. උන්වහන්සේ වදාලා ඔබට මහා පිහිට වෙනවා. කනගාටු ගන්න එපා කියලා වදාලා. එයින් පසු උන්වහන්සේ රජමාලිගාවට වැඩියා. වැඩලා රජුරුවන්ගෙන් ඇහුවා කෝ දැන් භද්‍රවතිකා ඇතින්න කියලා. රජුරුවන් කිව්වා කොහෙද දන්නේ නැහැ ස්වාමීන් කියලා. බුදුහාමුදුරන් වහන්සේ වදාලා මහරජ හවිහත්තිය ඇති කාලයේ ඈ බොහොම දස්කම් කළා. රජුරුවන් හට බොහොම උපකාරී වුණ කෙනෙක්. ඒ කාලේ ඇයට දීපු සැලකිල්ල දැන් මහලුණාම නැවැත්තුව එක හරි නෑ. හැකි කාලයේදී වැඩගෙන නොහැකි කාලයේදී අත්තර දැමීම සත්පුරුෂ ගතියක් නොවේ කියලා පදාලා. ඒ ආසා රජුරුවන් කනගාටු වුණා. බුදුහාමුදුරන්ගේ වචනේ බාරගත්තා. වහාම ඇතින්න සයන්නට මිනිසුන් යැවුවා. ඔවුන් දුටුවා පාර අද්දර හිටි ඇතින්න. දැකලා ඇය අඬගසාගෙන ආවා. එයින් පසු රජුරුවන් කලින් මෙන්ම ඇයට හොඳට ඉඳුම් හිටුම් කෑම් පීම් සලස්වා ජීවිතාන්තයේ දක්වාම සත්කාර කළා. මේ කතාවෙන් අපට හොඳ පාඩමක් ඉගෙන ගත හැකි වෙයි. අද සමහර අය අස්ගව බලු ආදී සතුන්ගෙන් තරුණ කාලයේදී හැකිතාක් ප්‍රයෝජන ගන්නවා. උන්හටත් හොඳින් සලකනවා. එහෙත් උන් ලෙඩ වී හෝ මහලු වී දුබල වුණාම ඔවුන් අත්තර දමනවා. ඉතින් උන් හිටිතැන් නැතිව ඉබාගාතේ යනවා. සමහරුන් වැඩ ගන්නට බැරි හරකුන් මරන්නට විකුණනවා. සමහරුන් හොඳටම මහලු වී ඉඳදී මරණ තුරුම ඇත් අස්ගව ආදී සතුන්ගෙන් බර වැඩ ගන්නවා. මේවා බරපතල දුෂ්ටකම්, අකරුණාවන්තකම්. කරුණාවන්ත බුදුහාමුදුරන් අදහන අය මෙසේ දුෂ්ටකම් කරනු වටින්නේ නැහැ. මිනිසුන් හෝ සතුන් ලෙඩ වුණාම මහලු වුණාම උන්හට නිවාඩු දිය යුතුයි. කලින් මෙන්ම කෑම් බීම ආදියෙන් හොඳට සැලකිය යුතුයි. වඩාත් උන්හට කරුණාවන්ත විය යුතුයි. කතා කරන්නට බැරි පුංචිම දරුවා ඇඬීමෙන් සමාගයේ දුක අඟවනවා. ගොළුවා අස්පා වැනීම ආදියෙන් ඉඟි කිරීමෙන් හෝ සමාගයේ දුක අඟවනවා. තිරසන් සතුන් සමහරුන් කිඳිරි ගෑමෙන්, සමහරුන් ගිරැවීමෙන්, සමහරුන් තවත් නොයෙක් හඬ පැවැත්වීමෙන් තමන් දුක අඟවනවා. උන්හට වඩා හොඳට හිතන්නට පුළුවන් අප එබඳු තැනදී කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. සමහර තැනදී පීඩාත් ඇති වෙන්නට පිළිවෙයි. ඒවාට අප කිපුණු වටින්නේ නැහැ. අප උනට අනුකම්පා කළ යුතුයි.
ඉන්දියාවේ එක් නුවරක හිටි ඉංග්‍රීසි මහතෙකු බල්ලකු ආදරයෙන් ඇති කළා. ඒ බල්ලාද ඒ මහත්මයාට හොඳටම කීකරුව සිටියා. දවසක් මහත්මයා අසුපිටින් ඈතකට ගියා. බල්ලාත් ඒ සමග ගියා. එහිදී ඒ මහතා රිඳක් ළඟදී නාලා ඇඳුම් ඇඳගෙන අස්සයා පිට නැගිලා පිටත් වුණා. එහෙත් බල්ලා ඉස්සරහට පැන පැන බුරන්න පටන් ගත්තා. අස්සයාට යන්නට දුන්නේම නැහැ. බල්ලාට පිස්සු හැදිලා යයි මහත්මයා කල්පනා කළා. එහෙම කල්පනා කරලා තුවක්කුවගෙන වෙරිල්ලක් තැබුවා. බල්ලා වෙඩිපාර කාගෙන දිවි. ඒ මහතා ටික දුරක් ගොහින් සාක්කුවට අත දමා බැලුවා. බැලුවම මුදල් බෑගයේ කොයි ගොහින්ද කොයි වෙట్లా දන්නේ නැහැ. ඒයින් කලබල වුණා. ඒ ගෙනෙන්නට මතක නැති වුණ බව පස්සේ කල්පනා වුණා. ඔහු වහාම අස්සයා ආපහු දින දිශාවට දක්වගෙන ගියා. ගොහින් බැලුව විට බල්ලා සල්ලි බෑගේ ළඟට වී ලේ පෙරමින් වැටී ඉන්නවා දුටුවා. ඔහුට කාරණේ වැටහුනේ මෙතනදී. බල්ලා තමාට යන්නත් නොදී මග හරස් කැපුවේ සල්ලි බෑගේ අමතකව දමා ආනිසයි. තමා දුර්දිග නොබලා ඉක්මන් කමින් අකරුණාවන්ත කමින් තම උදව් කරුවාට වෙඩි තැබීමෙන් කළ වැරද්ද වෙඩිකාගෙනත් ස්වාමියාගේ බඩුව රැක බලා ගන්නට ඌ ආපහු ගොහින් එතන වැඩි උන්නේ හැටි තේරුම් ගත්ත මහත්මයා බල්ලා වඩාගෙන උකුලේ තබා ගත්තා. ඌට කාරණේ තේරුණා. මහත්මයාට උගේ කිසි තරහාවක් නැති බව ඇඟවීමට ඌ කෙඳිරි ගාමින් ඒ මහත්මයාගේ මූණ දිහා බලාගෙන නගුට ගනුවා. මේ විට ඒ මහතාගේ ඇහෙන් කඳුළු වැగిරෙන්නට පටන් ගත්තා. මහත්මයා ඌට වතුර පවානුවෙක් සාත්තු කළා. එහෙත් වැඩි වෙලාවක් ගියේ නෑ. මහත්මයාගේ උකුලේම ඉඳගෙන මහත්මයා දිහාම බලාගෙන උගේ ප්‍රාණය අවසන් කළා. මෙබඳු ගුණ ඇති තිරසනුන් හට අකරුණාව පෑම හොඳ මිනිහෙකු විසින් නම් කළ හැකි නොවේ. මිනිහා අන් සතුන්ගේ උදව්කාරය. ඔහු ඒ සතුන් හට හතුරුකමට හිටියොත් උන්හට කාගේ පිහිටද? සමහරුන් වරදවා තිරසන් සතුන් ගල් වැලි වගේ හිතීමක් කල්පනාවක් ඇඟීමක් නැති අය වගේ හිතනවා. ඒ වරදයි. අපට වගේම උන්හටත් දුක සැප දැනෙනවා. අපට වගේම උහුටත් මරණයට බය ඇති වෙනවා. අප කරුණාවන්තයයි අපෙන් විපතක් නොවෙතයි හැඟුණොත් ඊතානපුරු කොටිනාපලොන් ආදී සතුන් පවා අපහා යාළු වෙනවා. අපේ පිහිට බලාගෙන එනවා. හාමෝ ආදී සතුන් නම් ලෙහෙසියෙන් අපේ පිහිට බලාගෙන ඉක්මනින් එනවා. ඔවුන්ට අප ගැන සැක නොහිතන අන්දමට අප නිතර කරුණාවෙන් පැවතිය යුතුයි. ලංකාවේ එක් පෙරෑවක සිටි හාමුදුරු නමකගේ අත්දැකුමක් පසුගියදා පත්‍රයක පළ වුණා. එය දැනගන්නට හොඳ කතාවක්. දවසක් ඒ හාමුදුරුවන් සමාජයේ පන්සලේ ස්තූපයේ ඉඳගෙන ඉන්න අතර හාවකු බියෙන් ගැහි දිවගෙන අවුත් උන්වහන්සේගේ උකුලට පැන්නා. උකුලේ ඉඳගෙන මේ පැත්ත එබිකම් කර කර බලා හිටියා. කවරදාකවත් ඒ හාමුදුරුවන් හා ආශ්‍රයයක් නැති ඒ සතාගේ මේ ක්‍රියාව ගැන උන්වහන්සේ පුදුම වුණා. උන්වහන්සේ ඌ අරගෙන ගොහින් මුවාවක කූඩකින් වසා තැබුවා. ටික වේලාවකින් පසු මිනිසුන් වගේක් දඩයන් බලනුත් සමග පස්සේ එළවා එනවා උන්වහන්සේට දකින්න ලැබුණා. ඒ අසරණහාවා බල්ලන්ගෙන් බේරෙන්නට එහි ආබව උන්වහන්සේ තේරුම් ගත්තා. ඒ හාමුදුරන් සතුන් හට හිරිහැර නොකරන කෙනෙකු හැටියට ඌට හැඟීමක් තිබුණු නිසායි ඌ උන්වහන්සේගේ පිහිට බලාගෙන අර දිවගෙන ආවේ. කිරින්දේ අරණ්‍යයේ පුවක් දණ්ඩාවේ පඤ්ඤානන්ද නැමැති බොහෝ සිල්වත් කරුණාවන්ත හාමුදුර නමක් වැඩ වුණා. දවසක් උන්වහන්සේ මිදලේ වැඩි වෙලා භාවනා කරමින් වුණා. ඒ වෙලාවේ මීයෙක් වරින් වර ඇවිත් මේ පෙටියන් කීප දෙනෙකු උන්වහන්සේගේ පය ළඟ තබා ටිකක් ඈතින් බලා හිටියා. ඒ අතර ගරණියකු ඵලයේ ඇවිදලා බහැලා යන්නට ගියා. එයින් පසු අර මේ දෙන අවුත් මේ පෙටියන් ආයෙත් අරගෙන ගියා. හාමුදුරුවන්ගෙන් තම පැටියන් හට කිසිම වරදක් වෙන්නේ නැති බව ඒ මේ දෙනට පවා හැඟී තිබුණ බව මෙයින් පෙනෙනවා. ගරණියාගෙන් උන් බේරා ගන්නට එහි ගෙනවිත් තිබුවේ ඒ නිසායි. මිනිසා කරුණාවන්ත වුණාම මේ ආදී කුඩා සතුන් පවා ඔහුගේ පිහිට බලාපොරොත්තු වන බව මෙයින් අපට තේරුම් ගන්නට පුළුවන්. උන් මිනිහාට බියවන්නේ නපුරුකම් කරන්නේ මිනිසුන් උන්හට හිරිහැර කරන බැවින්. වර එක වන්නේ නාතලේ අරණ්‍යයේ කීප නමක් ගුණවත් හාමුදුරුවරුන් වැඩ වුණා.
දවසක් පින්දපාතේ යන අතර අගලක් බඳු පටු තැනකදී වල් අලි රංචුවක් මුණ ගැහුණා. ඉදිරියේ අලි රැළ ඒ හාමුදුරුවරුන් දැක නැවතුණා. ඒ හාමුදුරුවරුන් කරුණාවෙන් උන් දිහා බලාගෙන හිටියා. ප්‍රධාන හාමුදුරුවන් වදාලා දරුවනේ උඹලාට වගේ අපටත් බඩගින්නේ ඉන්නට වෙයි අද. ඒ නිසා මග ඇරලා ඵලයල්ලා කියලා. එතනදී අලිරංචුව පේලියක් වෙලා ඒ හාමුදුරුවන් හට යන්නට ඉඩ ඇරියා. ඒ හාමුදුරුවරුත් උන් ළඟින්ම සංසුන්ව ගමට වැඩියා. මේ වනසතුන් මිනිසුන් දුටුවාම නපුරුකම් කරන්නේ මිනිසුන් උන්හට හිරිහැර කර තිබෙන බැවින් මේ අයගෙන් අපට වරදක් වෙන්නේ නැතයි හැඟුණොත් ඔවුන් අපට කිසි නපුරුකමක් කවදාවත් කරන්නේ නැහැ. මස් කෑමට ඇති කැත ආශාව නිසා සමහරුන් අහිංසක සතුන් මරා දමන. ඔවුන්ට ඔවුන්ගේ පැටියනට ඔවුන්ගේ රන්තිවේ උන් සමග එකට සිටි අනිත් සතුන්ට එයින් කොච්චර දුකක් ඇති වේද කියා මිනිසුන් හිතන්නේ නැති එක ලොකු වරදක්. මැලෙන් වෙජිටේරියන් නම් සංග්‍රහයේ තිබුණ කතාවක් මා දැන් ඔබට කියනවා. එලියා එවාපු තැනැත්තා කැලේක වැවක් අද්දරදී මුවදෙනකට වෙඩි තැබුවා. මුවදෙන වෙඩි පාර වෙදී වැටෙනවා ඔහු දුටුවා. ඉලක්කය හරිය බව දැකලා ඔහු ආඩම්බර වුණා. ඒ මුවදෙන නැගිටලා ආයෙත් වැටුණා. වෙටි අමාරුවෙන් බඩගාගෙන යනවා ඔහු දුටුවා. ඇගේ මරලතෝනිය ඇහිලා ඔහු හොඳටම කිට්ටු වුණා. අහෝ ඈ සිය දරු පැටියා ලෙවකන හැටි ඔහු දුටුවා. ඒ මුව පැටියා බියෙන් වෙවුලමින් හිටියා. පිළිකාරයාට තමා කළ වැරද්ද පෙනුනේ මෙතනදී. ටික වෙලාවකින් ඒ මුවදෙන මලා. ඔහුට මෙතනදී ඇති වුණ කනගාටු කියන්න බැරි තරම්. ඔහු මුව පැටියා වඩාගත්තා. එතන දනසාගෙන ඒ මුව පැටියා වෙළඳගත්තා. දෙවියන්ට යාඥා කරා. ඇඬුවා, වැළපුණා. ඉතින් නම් කවරදාකවත් සතෙකු මරන්නේවත් මස් කන්නේවත් නැහැ කියා දිවුරුවා. තුවක්කුවට නින්දා කර ඒක වැව මැදට විසිකලා. ඊළඟට ලොකු වලක් හාරා මුවදෙන භූම දාන කරා. ඇගේ සොහන උඩ ඉඳගෙන බොහෝ වේලා ඇඬුවා. ඉන්පස්සේ මුව පැටියා අරගෙන ගෙදර ගොහින් දරුකමට ඇතිදැඩි කරගත්තා. මේ කතාවෙන් පෙනෙන්නේ ඒ තැනැත්තා අනුන්ගේ දුකට පපුව වුණවන හොඳ කෙනෙකු. මේ අන්දමට පසුවවත් කනගාටු වෙන්නේ එබැවින්. එතරම් හොඳ කෙනෙකු වුණත් ආශ්‍රේ නරකම නිසා අකරුණාවන්ත අය එක්ක හාදකම් කිරීම නිසා දඩේමට පුරුදු වෙලා තිබුණු බැවිනි අර අපරාධය කළේ. සමහර අය කිරිවාරණටත් ඉස්සරින් බලු පැටියන් බලාල් පැටියන් උන්ගේ මවගෙන් වෙන් කරනවා. මුන් බෝ වුණාම කරදරයි කියා පාරේ ඈතට ගෙන ගොස් දමනවා. එයින් ඒ කුඩා දරු පැටියන් කාර් බස් ආදියට අහු වෙලා මැරිලා යනවා. කන්නට කිසිත් නැතිව හෝ තන තන වැටි මැරෙනවා. ඔවුන්ගේ මව පැටියන් නැති දුකින් කෑගගා ඇවිදිනවා. මේ සත්තු අපි නම් අපටත් අපේ මෑණියන් හටත් කොච්චර ලොකු දුකෙක්ද කියා ඇයි අප හිතා බලන්නේ නැත්තේ? කිසිම කලක ඒ අසරණ තිරසන් මවටවත් ඇගේ දුප්පත් දරුවනටවත් දුක් ඇති වෙන්නට ඉඩ හැරීම හොඳ නැහැ. සමහරුන් ඇතුන් නැල්ලීමට ආණ්ඩුවෙන් අවසරගෙන කරන නපුරුකම් මනුස්සකමට සෑහෙන්නේ නැති තරම්. හලාවත දිස්ත්‍රික්කයේ කුලියන් කුලම කියන ගම ළඟ කලේ අලින් අල්ලන්නට පසුගිය වතාවකදී අය කළ අපරාධයක් පසුගිය කලක පත්මගින් පළ වුණා. අලි අල්ලන අය මව් ඇතින්න සමග පෙම් කෙලිමින් සුරතල් කරමින් ඉන්නා ලස්සන ඇත්පැටියෙකු දුටුවා. ඌ අල්ලා ගන්නා අදහසින් ඔවුන් ඇතින්නට වෙඩි තියන්නට පටන් ගත්තා. ඇය දරුවා කෙරෙහි ආදරේ නිසා ඒ පැටියා හතර ගාතේට මැදි කරගෙන ගලක් මෙන් වෙඩිපාර කාගෙන එතන වුණා. අන්තිමේදී තද වෙඩි පහර වැඩි ඈ වැටෙන්නට ලං වෙනකොටම පැටියාගේ ඇඟ උඩ තමා වැටෙනවාට බියෙන් ඈ පැටියා ටිකක් අහකට තල්ලු කරලා වෙట్లా මරා. මවමරා දරුවන් ඇරගෙන යන අයට මේවායේ විපාක මෙලොවදීමත් ලැබෙනවා. මේ අපරාධ වලට අනුබල දෙන අයටද එසේමයි. මේවා ගැන හිතන මොලොක් හිතක් ඇති අයට නම් මහත් කනගාටු ඇති වෙයි. Tamanගේ වාසි විතරක් හිතන දුෂ්ටයන් හට මේවා ගැන අනුකම්පාවක් නම් පහළ වෙන්නේ නැහැ. පනාමුරේ ඇද්ගාල්හි බැඳුණු සිය පිරිස වෙනුවෙන් දීපදු හස්ති රාජයාට මිනිසුන් කළ අපරාධය ටිකක් සිතා බලන්න. එයතා සිය පිරිස රක්නට ගන්නා ධෛර්යය දකින ගුණ ධර්මයට ගරු කරන යුක්තියට ගරු කරන අය විසින් නම් කලේ යුතු තිබෙන්නේ ඌට කරදර නොකර යන්නට ඉඩ දීමයි. ඌගෙන් ලක්ෂයකින් පංගුවක් පමණවත් Taman තුළ ගුණ ධර්මයක් නැති බව ඌට හිරිහැර කොට ඌ මෙරවූ දුෂ්ටකම අනුමත කළ අසත්පුරුෂයන් Taman මොලොවට හෙළි කර දුන්නා.
කෙලේ නිදහසේ ගැවසෙන මේ අහිංසක සතුන් කොටු කර අනුකම්පා විරහිතව උන්හට වද දෙන දුෂ්ටයන්ගේ අවසානයේ ඊටා දරුණි. ඔවුන්ට දෘෂ්ට ධර්ම වේදී පාක ලැබීම නිසකයි. තමන් සැප ලබන්නට සතුරු නම් අනුන්හට දුක් දීම හරි නෑ. අනුන්හට දුක් දීලා ලබන වාසිය වැඩිකල් පවතින එකක් නෙවෙයි. අප සැප ලබන්නට නම් අනුන්හට සැප දිය යුතුයි. අප නිදහස් වන්නට නම් අනුන්ටත් නිදහස දිය යුතුයි. අප බැඳුමෙන් මිදෙන්නට කැමති නම් අනුනුත් බැඳුම් වලින් මුදාලිය යුතුයි. මෙසේ මේ තිරසං සතුන් හටත් වන විපත අපට වන එකක් වගේ හිතන්නට අප පුරුදු විය යුතුයි. අපට නපුරුකම් හැරදමා කරුණාවන්ත වෙන්න බැරිද? පුළුවනි. එසේනම් එසේ කරමු. අනුන්හට හිංසා කරන්නේ අදමිතුවෝද? අප කරුණාව දියුණු කර දෙහැමි අය වන්නට ඕනේ. එසේ වූ විට ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරගේ ගමන් කළා වෙනවා. උන්වහන්සේ වදාළ අවවාදයේ පිළිපැද්දා වෙනවා. අන් අය හිංසා කරනවා ලෝකයාට. නමුත් අපි කාටවත් හිංසා නොකරමුයි කියලා පුරුදු විය යුතුයි. පුහුණු විය යුතුයි. ඒ අහිංසක මාර්ගයේ අහිංසා මාර්ගයේ ගමන් කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දීපු අවවාදයේ පිළිපැද්දා වෙන්නේ ඔය දැන් කියු විදිහට කරුණු කල්පනාවට අරගෙන හිතට අරගෙන අහිංසාවාදීව අහිංසාව ක්‍රියාත්මක කරමින්ම උන්නත් පමණයි. අහිංසාව පුරුදු කිරීමෙහිදී කරුණාව පුරුදු කිරීමෙහිදී ඔබ විසින් සැලකිය යුතු තවත් කරුණු රාශියක් තිබෙනවා. ඒ ස්වල්පයක් මීළඟට මා කියා දෙනවා. ඔබට මගතොටදී නානාවිධ අනාථයන් දකින්නට ලැබෙනවා ඇති. සමහරු අන්ධයෝ, සමහරු ගොළු, සමහරු බිහිරු, සමහරු කොරු, සමහරු ලේ සැරවින් වැකුණු, මැසිකලන්ගෙන් වැසුණු, දරුණු වනරෝග වලින් පෙළෙන. සමහරු තවත් නොයෙක් අන්දමේ අබ්බගාතයෝ. මොවුන් දක්නා ඔබට කුමක් සිතේදයි ටිකක් හිතා බලන්න. අත්පා කැඩුණු නැතහොත් නොයෙක් වනපිලිකා හැදී ඒ දුක් ගින්නෙන් පෙළෙන කිසිවකුගෙන් පිහිටක් නැති බලු බලල් ගව ආදී සතුද ඇතැම් විට දක්නා ලැබෙනවා. ඔවුන් දක්නා ඔබේ ලය කම්පා විය යුතු නොවේද? හිරගේකට ගොස් බලන්න එහි මරණ දඬුවමට නියත වැසිටින නිතර පසුතැවිල්ලෙන් කඳුළු යකි මුහුණින් හෝ උමතු ගතියෙන් තව මෙතෙක් දිනකින් නැත්නම් හෙට හෝ අද හෝ අසෝ වේලාවට මා එල්ලා මරා දමති සිත සිතා බියෙන් සෝකෙන් දවස ගෙවන මිනිසුන් දකින්නට ලැබෙනවා. එසේම මහා මගින් යන ඔබ විසින් නොයෙක් විට මරන්නට මස්මඩුව අතට ඇදගෙන යනු ලබන ගවයන් හෝ එළුවන් දකින්න ඇති. ඔවුන් මරබියෙන් රැහෙන කඩාගෙන පලා යන්නට දඟලන හැටිත් ඔබට පෙනෙනවා ඇති. ඒවා දක්නා විට ඔබට කිබඳු සිතක් ඇති වේද? මොවුන් වෙටි ඉන්නා ඉරණමක හැටි අනේ මොවුන් ගලවන්නට මට ශක්තිය ඇත්නම් යන ආදී කල්පනා ඔබට ඇති වෙන්නට ඕන. ඔවුන්ගේ දුක ගැන හිතක් ඇති වෙත්ම ඒ ගැන හිතන්නම ඔබේ ලය අනුකම්පාවෙන් සැලිය යුතුයි. ඔවුන්ගේ දුක ගැන මහත්ම කනගාටුවක් ඔබට ඇති වෙන්නටම ඕන. අනුන්ගේ දුක් දැක ලය කම්පිත කරන මේ ගතිය තමයි කරුණාවේ කියලා කියන්නේ. අසත්පුරුෂ අයට නම් අනුනට කුමක් වුණත් ඒ ගැන හැඟීම් මාත්‍රයකුත් ඇතිවන්නේ නැහැ. සත්පුරුෂයන්ට නම් හෘදේ කම්පනය, ලය සැලීම, කරුණාව ඇතිවෙනවාමයි. ඒ කරුණාව නිසා සමහරු ඔවුන් බේරත හැකිනම් සිය දිවි උවත් පුදන්නට ලෑස්ති වෙනවා. ඇතම් අය අනුන්ගේ දුක නොබලා නොතකා හෝ අනුන්ට හිරිහැර කිරීමට තරම් කුපිතව හෝ සිටතත් සත්පුරුෂ උදවිය නම් අනුන්ගේ ඊතා ස්වල්ප දුකෙහිදී පවා මහත්සේ ලය කම්පිත අය හැටියට ක්‍රියා කරන බව අපට ඇතැම් ප්‍රවෘත්ති වලින් පෙනෙන්නට තිබෙනවා. මේ ගැන කදිම නිදසුන් කතාවක් ඔබට මා කියනවා. එක් කලක අප බෝසත්තුමා බ්‍රහ්මර්ෂි නම් තවුසක්ව වනයේහි තවුස් දම් පිරුවා. දවසක එතුමා වනයේහි ඇවිදින අතර ගල් පාවෙක
යතුන් දිනකට පෙර වදාගත් තම දරු පැටියන් දෙදෙනා කන්නට සැරසෙන බඩසයින් මිරිකුණ ව්‍යාග්‍රියක දුටුවා. තවුස්තුමාගේ ලය කම්පිත වුණා. අසරණ ව්‍යාග්‍ර පැටියන් මරණයෙන් මුදන්නට එතුමා කල්පනා කළා. වහා ව්‍යාග්‍රී ඉන්න තැනට උන්වහන්සේ පැන්නා. ගල්පල්ලට වරුණ තාපසයාගේ සිරුර දැකලා ව්‍යාග්‍රිය එතැනට ඇදී එය කාදමා ශක්තිය ලබාගෙන පැටියන් සමග පිටත් වුණා. මෙසේ අනුන්පත් විපත දැකලා සැරෙන ලය ඇති උතුමෝ ඒ දුකටපත් අයගේ ජීවිතයේ කොතරම් හීන වුවත් උන් විඳනා දුක නිවන පිණිස සිය ජීවිතය පවා පුදන අයයි. ඔවුන් තමනට කොතරම් විපත් කළද ඔවුන්ට සතුරුකමක් නම් ඒ උතුමන් කරන්නේ නැහැ. ඔවුන් කරන නපුරුකම් නොතේරුම්කම් හැටියට ළමාකම් හැටියටයි ඒ උතුමන් සලකන්නේ. මෙසේ කරුණාව වැඩිවීමෙන් තමා අහිංසක වෙනවා. මහා විපතකට පැමිණියකු දැකීමෙන් සිටෙහි ඇතිවන මේ කරුණාව හැමදෙනා කෙරෙහි පතුරවන්නට පුරුදු කළ යුතු එකක්. කෙනෙකු අද කොතරම් සැපසේ ඉන්නවා පෙනුනත් ඔහු කරන යම් යම් අකුසල් නිසා අපායක වැටුනොත් ඔහුට පැමිණිය හැකි දුක කල්පනා කොට පටහා ගන්න ඕන. තරුණ ජීෙහි ඔහු ශක්තිමත් රූමත්ව සිටියත් වයස්ගතව ජරා ජීර්ණව හෝ රෝගීව හෝ ඊටාම බැගෑපත් දුර්වල තත්වයක මතු ඔහු සිටනා සැටි අපට හිතා ගන්නට පුළුවන්. මෙසේ ඔහුගේ ඒ දුර්වල අවස්ථාව හිතින් අරමුණු කළාම ඔහු මෙමඳු දුකකට වැටි හැක්ක කුසේ කල්පනා වෙනවා ඇති. එවිට ඔහු ගැන අනුකම්පාව ඇති වෙයි. ලෝක හැම සතුන්ම ඒ නානාවිධ දුක්ඛිත අවස්ථාවනට කවදා හෝ ගොදුරු වන අය බව ටිකක් කල්පනා කරන්න ඕන. මේ අවස්ථාවේ තත්ත්වය ටිකක් අරමුණු කරන්නට ඕන. ලෝක හැම කෙනෙකුන් ගැනම එවිට කරුණාව ඇති වෙනවා ඇති. සියලු සතුන් දුකට ගොදුරු වන බව. එබැවින් අනුකම්පා කටයුතු තත්වයක හැමදෙනාම ඉන්න බව. හැමදෙනාම මේ ලෝකයේ ඉන්න මේ ලෞකික හැමදෙනාම අසරණ බව. අඥාන බව. ටිකක් අප කල්පනා කළ යුතුයි. මේ කල්පනා කරත්ම හැමදෙනා ගැනම අපේ හිතෙහි කරුණාව නැගිනවා ඇති. මේ කරුණාව වර්ණ තැනක්කා පළමු කොට ප්‍රිය පුද්ගලයන් කෙරෙහිත් ඉන්පසු මධ්‍යස්ථයන් කෙරෙහිත් ඉන්පසු සතුරන් කෙරෙහිත් යන පිළිවෙන් ඒ වඩාලතොත් ලේසියෙන්ම ඒ කරුණා ගුණය දියුණු කර ගත හැකියි. මේ අහිංසාව මේ කරුණාව දියුණු කරගත් නැත්තා මිනිසයන් අතුරෙහි ශ්‍රේෂ්ඨයෙකු වෙනවා. උසස්ම තත්වයකටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කරුණාව මෙන්ම තවත් අප විසින් වැඩි යුතු ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම ගැන ගුණ ධර්මයක් ගැන වදාළා. ඒ මොකක්ද? මෛත්‍රිය. අප අහිංසක වෙන්නට නම් කරුණාව මෙන්ම මෛත්‍රියත් වඩන අය වෙන්නට ඕන. මොකක්ද මේ මෛත්‍රිය කියන්නේ? පිටින් පෙනෙන රූප සෝභාදියක් නොතකා කාට උවත් සුභ සිද්ධිය පතනවා නම් කාගේ යහපත පතනවා නම් අන්න ඒක තමයි මේ මෛත්‍රිය. සැබෑ ආදරේ එයයි. මා සප කැමැතිවා වගේම අන් අයත් සප කැමැති. මා දුකට බයවා වගේම අන් අයත් දුකට බයයි. ඒ නිසා සප කැමැති මා අනුන්ට කිසි දුකක් නොදිය යුතුයි කියලා අපට කල්පනා කරන්නට පුළුවන් නම් හිතන්නට පුළුවන් නම් එසේ හිතනවා නම් ඒක තමයි මෛත්‍රිය. රූප සෝභාදියකට වාල් වීම වශයෙන් නොව තමාසේම අන් මිනිස්සු පා ආදී કોઈ සතුනුත් සැප කැමැත්තෝය කියලා දුක් පීඩා නොකමැත්තෝය කියලා සලකලා තමනට සේම ඒ අන් සත්නටත් සැපත දියුණුව ලැබෙනවාට කැමැති වීම තමන් අනුන් දෙපසේම යහපත පැතීම මේ උසස් මෛත්‍රී ගුණයයි. හිතකාමී භවය කියන්නේ මේක තමයි. සත්වයන් කෙරෙහි පැවැත්විය යුතු හැබෑ ස්නේහය, හැබෑ ප්‍රේමය, හැබෑ ආදරය කියන්නේ මෙයමයි. පණ ඇති සතෝ කෙරෙහි මිස මලසිරුරක් කෙරෙහි අපට මේ වඩන්නට බෑ. ඒ නිසා පණ ඇති සතුන් කෙරෙහිම මේ මෛත්‍රිය වැඩි යුතුයි. ඔබ සිතින් මෛත්‍රිය වඩන්නා වගේම කයිනොත් වචනෙත් එයට අනුකූලව පැවතිය යුතුයි. සමහර කෙනෙකුන් මම සූපත්ෙන් වෙම්වා අන්‍යයෝත් සූපත්ත්වායි කියා ටික වෙලාවක් හිතා හෝ කියා ඉඳලා ගොහින් අන් වෙලාවක
අනුන්ට අහිතවත් ක්‍රියා කරනවා. එක වෙලාවක මෛත්‍රී වඩනවායි කියලා එකක් කරනවා. තව වෙලාවක ඉතා ස්වල්ප කාරණේහිදී පවා කුපිත වෙලා කලකෝලහල පවා කරනවා. ධර්ම අපරාධ වලට පවා පෙළඹෙනවා. මේකත් මෛත්‍රී භාවනාවක්. ඇත්ත වශයෙන්ම මෛත්‍රිය වඩනවා නම් එය ඉඳ හිටලා හිතෙන් හිතීම පමණක් නොව කයින් වචනයෙන් දෙකෙන්ම ඒ ක්‍රියාවෙහි යෙදිය යුතුයි. මෛත්‍රියෙන් යුක්තව කයින් ක්‍රියා කිරීම මෛත්‍රී කාය කර්මයි. ඒ පුරුදු කළ යුතුයි. තමාට සමාන වයසේ හෝ බාල වයසේ අයගේ කටයුත්තෙහිදී ඔබ වුණට ආදරෙන් උදව් කළ යුතුයි. ඔබට වැඩි හිටි අයට ගෞරවාදර දැක්විය යුතුයි. උපස්ථානයට අවස්ථාවක් නම් ආදරෙන් ඒ කළ යුතුයි. ඔවුන් ඉදිරිපිට දීසේම ඔවුන් නැති තැනදීද ඔවුන්ගේ කටයුත්තෙහි උපකාරී විය යුතුයි. ඔවුන් සතු දෙයක් වැටි හෝ විසිරී හෝ අවුල් වී තිබෙන දෙයක්වත් එය නිසිසේ සකස් කොට තැබිය යුතුයි. මෙමද ඉතා පුංචි කාරණෙහිදී පවා ඒ අනුන්ගේ කාර්යය තමාගේ කාර්යයක් මෙන් ආදරෙන් කළ යුතුයි. උපකාරී විය යුතුයි. ඊළඟට අපි මෛත්‍රී වාක් කර්මය ගැන කල්පනා කරමු. අනුනට කතාබස් කිරීමේදී මෝ මට පහත් යයි හිතා එලාතලා කතා කළ යුතු නැහැ. ආදරයෙන්ම කතා කළ යුතුයි. තමාට වඩා දුර්වලයෙකු හැටියට නොව තමාට සමතන්හිම ඔහු තබා කතා කරන්න පුළුවන් නම් තමාට වඩා උස්තන්හි තබා කතා කළ යුතු නම් එසේ කිරීම යුතුයකම. ඔහු නැති තැන ඔහු ගැන කියන විට ආදර සහිත වචනෙන්ම කිය යුතුයි. මේ තමයි මෛත්‍රී වාක් කර්මයේ කොටින් කියතෝ. ඒ අනුන් දෙස මෛත්‍රී සහගත වචනයෙන් කතා කිරීම පමණක් නොව සිතෙනුත් හැම විටම මෛත්‍රියෙන් යුක්තවම ඉන්නට ඕන. අනුන් පිළිබඳව මෛත්‍රියෙන් යුක්තවම සිතන්නට ඕන. මෛත්‍රී සහගත සිතින් යුක්තවම ප්‍රසන්න මොහොනින් යුක්තවම අනුන් දෙස බලන්නට ඕන. හැම ඉරියව්වෙහිම හැම ක්‍රියාවෙහිම මෛත්‍රී සහගතවම පවතින්නට ඕන. මේ අභිමුඛයෙහි මෛත්‍රී මනස්කර්මයයි. මෙසේම අනභිමුඛයෙහි අසුවලා නිරෝගී වෙන්නට ඕන. සුවපත් වෙන්නට ඕන. ඔහුට හිරිහැරයක් නොවේවා යන ආදීන් සිටිය යුතුයි. පැතිය යුතුයි. ප්‍රාර්ථනා කළ යුතුයි. කැමැති විය යුතුයි. අනභිමුඛයෙහි මෛත්‍රී මනස්කර්මයේ පැවැත්වීමයි මෙය. මෙසේ සිතින් කයින් වසින් යන සිදුරින්ම මෛත්‍රිය පවත්වන තැනැත්තෝ හැම දිනාටම ප්‍රිය වෙත්තේ යන්න පුදුමයක් නොවේ. ඔවුන් හැම දිනාටම ආදර්ශවත් පුද්ගල කොටසක්. දැන් කරුණාව, මෛත්‍රිය යන මේ ගුණ ධර්ම වඩන්න වගේම මේටම කිට්ටු මේටම සබඳකම් ඇති තවත් ගුණ ධර්මයක් වැඩි යුතුයි. වඩන්නට අප හිතාගත යුතුයි. මොකද්ද ඒ? ශාන්තිය. ඉවසීම. කවුරුන් හෝ තව කෙනෙකුට වරදක් කරන්නේ, හිරිහැරයක්, හිංසාවක්, පීඩාවක් කරන්නේ මොකක් නමුත් ඒ අනෙක් තැනත්තා ගැන වැරදි හැඟීමක් උඩයි. කලකිරෙන්නට කරුණක් ඇතිවීම නිසායි. හිත නරක වෙනට කරුණක් ඇතිවීම නිසායි. සමහර විටක වරදක් නිසාම වෙනටත් පුළුවන්. සමහර විටක වරදක් ඇති කියලා වැරදි විදිහටම හිතාගෙන වෙනටත් පුළුවන්. කුමක් හෝ වේවා අපේ යුතුයකම අප නිවැරදිව හෝ අපේ වැරදක් නිසා හෝ ඔහු කුපිත වුණත් ඔහු හිංසා පීඩා කළත් ඉවසන්නට පුරුදු වීමයි අපේ යුතුයකම. බුදුහාමුදුරන් අපට වදාළේ හැමතිස්සෙම ඉවසිය යුතුයි. හැමතිස්සෙම ශාන්තිය වැඩි යුතුයි. වරදින කෙනෙක් ලෝකෙහි නැත්තේ කාට වුණත් වරදින්නට පුළුවන්. වැරදි අනුන්ගෙන් කෙරෙන්නට පුළුවන්. නොදන්නා අය ඒවාට කුපිත වුණත් දන්නා අපි නම් කුපිත නොවෙමු. කරුණු තේරුම් ගන්නා ලෝක ස්වභාවය දන්නා අප කුපිත නොවිය යුතුයි. බෞද්ධයා අන් හැමදෙනාටම වඩා ලෝකේ තත්ත්වේ දන්නා කෙනෙකු වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ වචනේ අහලා පළපුරුදු ඇති කෙනෙකු බැවින්, උන්වහන්සේගේ දේශනාව නිතර අහන කෙනෙකු බැවින් ඔහු ලෝකයාට ආදර්ශය දෙන්නට ඕන. හැමතිස්සෙම අහිංසක වෙන්නට ඕන. හැමතිස්සෙම ඉවසන්නට පුරුදු වෙන්නට ඕන. කරුණාවන්ත වෙන්නට ඕන. මෙසේ
කරුණා, මෛත්‍රී, ශාන්ති කියන ගුණධර්ම ඔබ වැඩතොත් අර මුලින් බුදුරජාණන් වහන්සේ පදාල වචනයක් මා කිව්වා. ඒට අනුව පිළිපැද්දා වෙනවා. හෙවත් අහිංසක වූ හොඳ කෙනෙකුන් වෙන්නට පුළුවනි. ඒ තමයි ඔබට මෙලෝ පරලෝ දෙකේ සැප ලැබීමටත් අවසානයේදී නිවන සම්පත්තිය ලබා ගැනීමටත් උපකාරී වෙන පිළිවෙත. ඒ එසේම වේවා. ඔබ හැම දිනම මේ අහිංසක ප්‍රතිපත්තිය පිරීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, නිවන් සුව ලබත්වා. ඉත්තාවතාච අම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා.